ආයිබෝවන් තුම්මුල්ල වෝඩයිරි YouTube නාලිකාවෙත අදත් ඔබ සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා. අද ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ යුක්‍රේන යුද භූමියේ පවතින බිහිසුණු යුදාගල් සටනක් ගැන. ඇත්තටම මේ වීඩියෝ රාම් පෙළ බැලුවම පේනවා යුක්‍රේන යුද්ධය මොන තරම් බිහිසුණුද කියලා. බලන්න මේ වීඩියෝ රාම් පෙළ. මේ සිද්ධිය සිදු වෙන්නේ මීට සත් 3කට කලින්. මේ රුසියානු ඩ්‍රෝනයක් මගින් සජීවීව පටිගත කරන ලද දර්ශන පෙළක්. මෙහිදී යුක්‍රේන හමුදාව රුසියානු යුදාගලක් අල්ලන්නයි උත්සාහ කරන්නේ. මේ සිද්ධිය සිදු වෙන්නේ සපොරොෂි ප්‍රාන්තයේ. සපොරොෂි ප්‍රාන්තයේ උරෂිනේ ගම්මානයේ ආශ්‍රිතව. ඇත්තම උරෂිනේ ගම්මානය දැන් රුසියානු භාරයේ පවතින්නේ. නමුත් මේ යුක්‍රේන හමුදා ඛණ්ඩය උත්සාහ කරනවා මේ රුසියන් ස්ට්‍රෝං පොයින්ට් එක අල්ලගන්න. යුක්‍රේන සෙබළුන් 12 දෙනෙක් මේ රුසියානු යුදාගල අත්පත් කරගන්නයි උත්සාහ කරන්නේ. මේ යුදාගලේ සිටින්නේ රුසියානු සොල්දාදුන් 5 දෙනයි. ඇත්තටම ගත්තොත් නියුමරික් ඇඩ්වාන්ටේජ් එක තියෙන්නේ යුක්‍රේනියානුන්ට 5-12යි. නමුත් මේ රුසියානු සෙබළුන් 5 දෙනා ඊටමන් නිර්භීතව මේ යුදාගල රැක ගන්න ආකාරය තමයි මේ ඩ්‍රෝනය මගින් පටිගත වෙන්නේ. උරෂිනේ නගරය වැටලා තියෙන්නේ මේ ෆ්‍රන්ට් ලයින් එකේ. රුසියානු හමුදාව මේ අත්පත් කරගත්තත් නිතරම යුක්‍රේන සෙබළුන් කවුන්ටර් ඇටැක් කරනවා. මොකද මේ උරෂිනේ ගම්මානය කියන්නේ මේ ඩිෆෙන්ස් බෙල්ට් එකේ අවසාන ස්ථානය. ඉතින් යුක්‍රේනය ලේසියෙන් අත්හරින්න කැමති නැහැ. ඒ නිසා තමයි මේ යුක්‍රේන සෙබළුන් මේ ඉන්ෆැන්ට්‍රි ඇසෝල්ට් එක කරන්නේ. සෙබළුන් 12 දෙනෙක් පැමිණ මේ යුදාගලේ කොටසක් අත්පත් කරගන්නවා. රුසියානු සෙබළුන් 5 දෙනා ඉතා කුඩා අගලකට තමයි හිර වෙලා ඉන්නේ. ඩ්‍රෝන තාක්ෂණය දියුණුයි. ඉතින් රුසියානු ඩ්‍රෝනයක් මේ සිද්ධිය සම්පූර්ණයෙන් සජීවීව පටිගත කරගන්නවා. නමුත් රුසියාවට එතරම් ඉක්මනින් උදව් යවන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසාම තමයි මේ සෙබළුන් 5 දෙනාට මේ අගල තනියෙන්ම අල්ලගෙන ඉන්න වෙන්නේ. සුළු අවි සහ ග්‍රෙනේඩ් ප්‍රහාර දෙපාර්ශ්වයෙන්ම එල්ල වෙනවා. යුක්‍රේනයේ පැත්තෙන් ෆයර් පවර් එක වැඩි. මොකද ඔවුන් සෙබළුන් 12 දෙනෙක්. ඒ වගේම ඔවුන් ආවේ කවුන්ටර් ඇටැක් එකකට. ඒ නිසා ඔවුන් දැඩි සූදානමකින් ඇවිල්ලා තියෙනවා. කොහොම නමුත් රුසියානු සෙබළුන් 5 දෙනා ඉතා නිර්භීතව මේ යුදාගලේ සටන ජයග්‍රහණය කරනවා. යුක්‍රේන සෙබළුන් 12 දෙනා සටන අත්හැරලා පලා යනවා. අවසාන මේ රූපරාමු පෙළෙන් පේනවා. ඔබට මේ දර්ශන පෙළ මතක් නරඹන්න පුළුවන්. බලන්න කොතරම් දරුණු සටනක්ද කියලා. අඩි 20ක 25ක පරතරකින් ඉඳන් තමයි ඔවුන් දෙගොල්ලෝ සටන් කරන්නේ. දිගින් දිගටම ග්‍රෙනේඩ් ප්‍රහාර එල්ල කරනවා. ඒ වගේම ඔවුන්ගේ රයිෆල් වලින් එක දිගට වෙඩි තියා ගන්නවා. ඉතින් මෙවැනි සටන් දහස් ගණන් දිනකට මේ යුක්‍රේන යුද භූමියේ සිදු වෙනවා. ඉතින් ඒක නිසා තමයි කියන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ මේ ලෝකයේ ඇතුණු දරුණු සටන ඇතිලා තියෙන මේ යුක්‍රේනය තුල. මේ යුදාගල් සටන් තමයි මේ යුක්‍රේන යුද්ධයත් එක්ක නැවත කරලියට ආවේ. ඇත්තටම ගත්තොත් මේ බටහිර රටවල් ඇමරිකාව ඇතුළු නේටෝ රටවල් වලට මේ යුදාගල් සටන් පුරුදු නැහැ. ඉතින් රුසියාව කියන්නේ දෙවන ලෝක යුද්ධයේදී මේ යුදාගල් සටන් වලින් දරුණු ලෙස ජයග්‍රහණය කරපු බැටකාපු රටක්. මොකද ඔවුන් නාට්සි ජර්මනියත් එක්ක වසර 4ක් තිස්සේ සටන් කළා. ඉතින් ඔවුන් ජීවිත මිලියන 24ක් ඒ වෙනුවෙන් වැය කළා. ඉතින් ඒ නිසාම රුසියානුවන් තුල මේ යුදාගල් සටන ඉතාමත් ඔවුන්ට හුරු පුරුදුයි. යුක්‍රේනය කියන්නේ එදා සෝවියට් දේශම කොටසක්. ඉතින් ඒ නිසා තමයි මේ යුක්‍රේනය සහ රුසියාව දෙපාර්ශ්වයෙන්ම යුදාගල් සටන් වලට ගොඩක් හුරු පුරුදු. ඒ වගේම ඔවුන් ඒ යුදාගල් මත ඉතා විශාල වශයෙන් විශ්වාසයක් තියෙනවා. ඩ්‍රෝන තාක්ෂණ පැමිණීමත් එක්කම මේ යුදාගල් සටනුත් දැන් බිහිසුණුයි. මොකද ඩ්‍රෝන ඇවිල්ලා මේ යුදාගල් වලට මරාගෙන මරණ ප්‍රහාර වගේම බෝම්බ හෙලීම් සිදු කරනවා. ඉතින් ඒ නිසා අද වෙනකොට මේ යුදාගල් වලටත් නවීකරණය වෙන්න වෙලා. විශේෂයෙන්ම දැල්ලාවරණ ඒ වගේම උමං සහ ගොඩක් දේවල් මේ යුක්‍රේන යුද්ධයේදී දෙපාර්ශ්වෙම එකතු කරගත්තා. ඉතින් මේ යුක්‍රේන යුද්ධය කියන්නේ මේ ලෝකේ යුද්ධ තාක්ෂණය වෙනස්ම පැත්තකට හරවපු එකක්. ඉතින් අද කතා කළේ මේ යුදාගල සටනක් ගැන. ඉතින් මේකේ තියෙන බිහිසුණුකම ඔබට පෙන්නන්න. ඉතින් තවත් දවසක අලුත් තොරතුරු එක්ක හමු වෙන බලාපොරොත්තු වෙන සමුගන්නම්. ඔබට සුබ දවසක්.